මාසෙට තව දවස් 5ක් ඉතුරු වෙලා තියෙනවනේ. ඒ දවස් 5ට එක දවසට රුපියල් 300 ගානේ 3 දෙනාගෙන් රුපියල් 900ක් අර රුපියල් 6000ත් එක්ක මට ඕන. අනිත් එක මගෙන් කෑම ගන්නවා නම් දවල් කෑම එකක් 100යි උදේ කෑම එකක් රුපියල් 60යි. හැබැයි හැම සතියන්තෙකම මට ඒකට සල්ලි. හරියන්ටි. තව එකක් තියෙනවා. ඔය රෙඩි අයන් කිරිලි මෙහෙ කරන්න බෑ. නෑ ආන්ටි. අපි ඇඳුම් අයන් කරන්නෙම නෑ ආන්ටි. පේනවනේ අපේ පිළිවෙල. ඒක හොඳයි. එළියේ ලයිට් එකක් දානවද? ඔව් ආන්ටි. මේ එළියේ ලයිට් එක නම් අනිවාර්යෙන්ම දාගන්න ඕනේ. ඒක දානවා නම් පැයකට රුපියල් 25 ගානේ මට ඕනේ. මම ඒක පොතේ ලියනවා. මාසේ අන්තිමට ඒකත් ගාස්තුවට එකතු වෙනවා. ඈ? හරියන්ටි. සාධාරණයිනේ. තව එකක් තියෙනවා. සන්තෝසයි. මචං මේවා කලින් කියන්න බෑ මචං. ඇන්ටිව නිකන් මහන්සි කරවන්න නැතුව. පුතේ මං හැම දෙයක්ම මේ ළමයාට කියලා එව්වේ. මේ පුතාලට ওই වගේ රස ප්ලේන් ටිකක් ඕන නම් ප්ලේන් ටිකක් රුපියල් 10යි. බය වෙන්න දෙයක් නැහැ. පැටලෙන්න දෙයක් නැහැ. මං හැම දෙයක්ම පොතේ ලියනවානේ. අය පුතාලට විතරක් නෙවෙයි මටවත් වරදින්න බැරි විදිහටයි මම වැඩ කරන්නේ.